හරි හැමෝටම අයබෝවන්. අපි අද කරන්නේ දැන් අපි අපි දැන් වීඩියෝ ටිකක් අරන් එනවා මොකද්ද? ඕගොල්ලන්ගේ මේ 11 වසර පොතේ තියෙන මේ මානව දේහක්‍රියාවලි පාඩම් හැම එකක්ම අපි අරගෙන එනවා වීඩියෝ විදිහට. අද දෙවෙනි වීඩියෝ එක. අපි කරන්නේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය ගැන කතා කරනකොට මෙහෙමයි. ශ්වසන පද්ධතිය කියන්නේ සාමාන්‍යයෙන් මම දකින විදිහට ඕගලන්ට ඔය ඉගෙන ගන්න තියෙන පද්ධති වල ඉගෙන ගන්න පද්ධති හයක් කොහෙද තියෙනවා. ඔය හයේ මම දකින්නේ ලේසිම පද්ධතිය විදිහට. පිටු 4ක් 5ක් වගේ තමයි පොතේ තියෙන්නේ. මතක තියාගන්න ගොඩක් ලේසි මේක. හරි. පටන් ගමු. ශ්වසන පද්ධතිය ගැන අපි ඉස්සෙල්ලා කතා කරනවා ශ්වසනය කතා කරන්නේ. මෙන්න මේ ශ්වසනය කියන එක වෙනවා ආකාර තුනකට. අපි ආකාර තුනකට කතා කරනවා. එක තමයි බාහිර ශ්වසනය. බාහිර ශ්වසනය. මම කියලා දෙන්නම් මොකද්ද කියලා. බාහිර ශ්වසනය. කියන්නේ බාහිර ශ්වසනය කියලා කියන්නේ අපි කියන්නේ හුස්ම ගන්නවා හුස්ම පිට ගන්නවා කියලා. ආශ්වාසය ප්‍රාශ්වාසය වෙන එක. දෙවෙනි එක ගර්ත තුල සිදුවන ශ්වසනය. නැත්නම් ගර්ත තුල වායු හුවමාරුව. අනිත් එක තමයි ශෛලීය ශ්වසනය. මෙන්න මේ මාතෘකා තුන තමයි අපි ශ්වසන පද්ධතිය ගැන කතා කරන්නේ. දැන් ශ්වසන පද්ධතිය ගැන කතා කරනකොට අපි ඉස්සර දැනන් ඉන්න ඉපැයි මේ ශ්වසන පද්ධතියට අයත් වෙන්නේ මොනවද කියලා. දැන් අපි ආහාර මාර්ග පද්ධතිය ගැන කතා කරලා ආහාර මාර්ග පද්ධතියට මොනවද අයත් වෙන්නේ කියලා. ශ්වසනයට පද්ධතියට මොනවද අයත් වෙන්නේ? ශ්වසන පද්ධතිය ඉස්සෙල්ලා අපි යන්න හුස්ම ගන්න කොහෙන්ද? නහයේ. නාස් කුහරය කියලා අපි එකට කියනවා. නාස් කුහරය. ඊට පස්සේ නහයෙන් එන ටික යන්නේ කොහෙටද? මේ අපි කතා කරන ග්‍රසනිකාව. ග්‍රසනිකාව තව මොකටද අයත් වෙන්නේ? ආහාර මාර්ග පද්ධතියට. දෙකටම පොදු ව්‍යුහය මොකද්ද? ග්‍රසනිකාව. ඊට පස්සේ එනවා ශ්වාසනාල. ග්‍රසනිකාවෙන් ශ්වාසනාලයට. ඊට පස්සේ අපි එනවා ශ්වාසනාලිකාවලට. ශ්වාසනාලය. ශ්වාසනාලිකා. ඊට පස්සේ එනවා අනුශ්වාසනාලිකාව. ඒ කියන්නේ මෙයාගේ පොඩි එකක්. ශ්වාසනාලිකාවල පොඩි එකා තමයි අනුශ්වාසනාලිකාව. ඊට පස්සේ මේ අනුශාසනාලිකා අග තියෙනවා මිදි පකුරු ටිකක් වගේ පොඩි බෝල ටිකක්. අපි ඒවට කියනවා ගර්ත කියලා. ගර්ත. මෙන්න මේ ටික තමයි ශ්වසන පද්ධතියට ඇත් වෙන ව්‍යුහ ටික. ව්‍යුහ ටික නම් ඕගලන්ගේ ගොඩක් ලාට විභාග ගන්න නිකන් නෑ. නාස්කුහරය, ග්‍රසනිකා, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, ගර්ත. ඔය ටිකෙන් තමයි අපි මෙන්න මේ ශ්වසන පද්ධතිය කතා කරන්නේ. කතා කරනකොට මෙන්න මේ නාස් කුහරය ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. නාස් කුහරය. නාස් කුහරය ගැන කතා කරනකොට මෙන්න මේ නාස් කුහරයේ තියෙනවා මොනවාද? මේ නාස් කුහරේ තියෙන පක්ෂම. පක්ෂම කියලා කියන්නේ ඕගොල්ලෝ නහය අස්සර රස දානකොට අහු වෙනවා නේද පොඩි මේ කෙඳි ටිකක් වගේ. ඔන්න තමයි පක්ෂම කියලා කියන්නේ. ඔය පක්ෂම වලින් මේ අපි හුස්ම ගන්නවනේ. අපි හුස්ම ගන්නකොට එන බැක්ටීරියා ඊට පස්සේ දූවිලි ඔය වගේ ඒවා අපේ ශ්වාසනාලයට යන අපේ ශ්වසන මාර්ගය ඇතුළට යන්න දෙන්නේ නැති වෙන්න ඕවා ටික පියා ගන්නවා. ඕවා ටික තියාගෙන අපිට ඔය කිමුහුන් කැස්ස යන දූවිලි තියෙන තැනකට ගියාට පස්සේ අන්න එකෙන් අපේ ඇඟෙන් ඉවත් කරලා දානවා. ඔන්න ඕක තමයි කරන්නේ. ඕක අපේ ඇඟේ තව තැනක කරනවා. ඒක මම ඉස්සරහට යනකොට කියලා දෙන්නම්. ඔන්න ඕක තමයි මෙන්න මේ නාස් කුහරයෙන් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ නාස් කුහරයට ආපු වාතය ටික. මෙන්න මේ නාස් කුහරයට ආපු වාතය ටික ක්‍රියාවලි තුනකට ලක් වෙනවා. මේ නාස් කුහරයට ආපු වාතය ටික ක්‍රියාවලි තුනක් වෙනවා. එකක් තමයි මේ වාතය ටික තෙත් වෙනවා. තෙත් වීම. අනිත් එකට අපි කියනවා පෙරීම කියලා. පෙරීම කිව්වත් හරි එහෙම නැත්නම් මේ අපද්‍රව්‍යවත් වීම කිව්වත් හරි. පෙරීම කියලා කියමුකෝ ලේසියට. පෙරීම නැත්නම් අපද්‍රව්‍යවත් වීම. අපද්‍රව්‍ය ඉවත් වීම.
ඊට පස්සේ කියන මෙන්න මේ එන වාතය ටික ශරීර උෂ්ණත්වයටපත් වෙනවා. වෙන උෂ්ණත්වය වෙනස් වෙනවා. ශරීර උෂ්ණත්වයටපත් වීම. අපි ආශ්වාසයෙන් ගන්න වාතය ටික මොකද වෙන්නේ? තෙත් වෙනවා, පෙරෙනවා. ශරීර උෂ්ණත්වයටපත් වෙනවා. ඔන්න ඕක වෙනවා අපේ කොහෙද? මෙන්න මේ නාස් කුහරය තුලදී. ඊට පස්සේ ග්‍රසනිකාව කියන්නේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයට පොදු කුටීරයක්. ඔය ආහාර ගන්න ටික අපේ ශ්වසන මාර්ගයට එන්න දෙන්න තියෙන්නේ මොකක්ද තියෙන්නේ? අපේ ජීවනිකාව. ඒක මම ආහාර මාර්ගයට කියලා දුන්නා. අපේ ජීවනිකාව වහනවා මේ ශ්වසන මාර්ගයට එන්න දෙන්නේ නැති වෙන්න. ශ්වාසනාලිකා, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශාසනාලිකා ගර්භ. ඔය ටික ගැන කතා කරන්නේ මෙන්න මේ. මේවා දාගන්න, ලියාගන්න. අපි මෙන්න මේ ටික කතා කරන්නේ මෙන්න මේ තියෙන ශ්වාසනාලය. මේ තියෙන ශ්වාසනාලය. මේ දිගින් ශ්වාසනාලය. ශ්වාසනාලය ඊට පස්සේ මෙතනින් කොටස් දෙකකට බෙදෙනවා. මේවට කියනවා අපි ශ්වාසනාලිකා කියලා. මේ ශ්වාසනාලිකා ඇතුලේ තමයි මේ තියෙන පෙනහැල්ල නේ. මේ තියෙන පෙනහැල්ල. මේ තියෙන අපේ පෙනහැල්ල ටික. මෙන්න මේ ශ්වාසනාලිකා අග මෙහෙම යනකොට මොකද වෙන්නේ? මේවා බෙදෙනවා අනුශාසනාලිකා වලට. මේවා බෙදෙනවා අනුශාසනාලිකා වලට. ඔන්න ඔහම අනුශාසනාලිකා වලට දෙනවා. මෙන්න මේ අනුශාසනාලිකා ඇතුළේ තියෙන මොනවද? මෙන්න මෙහෙම මිදි ගෙඩියේ මිදි පොකුරක මිදි වගේ බෝල වගේ මෙන්න මේ බෝල ටිකක් තියෙනවා. අපි ඕකට කියනවා ගල්ප කියලා. මෙන්න මෙහෙම පොඩි මිදි පොකුරු වගේ පොකුරක් තියෙන අපි ඒකට ගර්ථ කියලා. මේ තියෙන්නේ මොකද්ද? ශ්වාස නාලය. මේක එතකොට ශ්වාස නාලිකා. ශ්වාස නාලිකා. ඊට පස්සේ මේ මොනවද? අනුශාස නාලිකා. අනුශ්වාස නාලිකා. ඒක අග තියෙන මෙන්න මේ මිදි පොකුර වලට අපි කියනවා මිදි නෙමෙයි ගර්ථ. ඔන්න ඔහම තමයි ශ්වසන මාර්ගය අපි කතා කරනකොට ඔය ටික කතා කරන්නේ. ඔන්න මෙන්න මේ වගේ තමයි ශ්වසන මාර්ගය තියෙන්නේ. මේක පොඩ්ඩක් ඊට වඩා ලොකු වෙන්න ඕනි මේ රූපේ. හරි අපි ඊට පස්සේ එනවා ආශ්වාසයට ප්‍රශ්වාසයට. හුස්ම ගන්න එකයි හුස්ම පිට කරන එකයි කොහොමද වෙන්නේ කියලා බලන්න. හුස්ම ගන්න එක වෙන්නේ මෙන්න මෙහෙම. හුස්ම ගන්න එක වෙන්න කලින් අපි කතා කරන්න ඕනේ අපේ මෙන්න මේ පපුව තියන නේද? මේ පපුව පැත්තේ අපිට බලන්න පුළුවන් ටිකක් කෙට්ටු එක්කෙනෙක් ගෙනව කොහොමද බලන්න පුළුවන්. තියෙනවා මෙන්න මෙහෙම පේශි තියෙනව නේද? කෙට්ටු එකේ හොඳට ඈනුමක් මානකොට පේනවා. මෙන්න මෙහෙම. අපි ඕවට කියනවා අපි මෙන්න මේ සම්පූර්ණ කොටස උරස් කූඩුව කියලා. උරස් කූඩුව. මේ උරස් කූඩුව මැද්දෙන් මෙන්න ඉරක් අපිට මේ හම්බ වෙනව නේද? මේ අල්ලනකොට හම්බ වෙනවා. මැද්දෙන් ඉර වගේ මෙන්න මෙහෙම පොඩි මේ ඉරක් අපිට හම්බ වෙනවා. ඉරක් කියන්නේ ඔව්. ඉරක් කියලා කියමුකෝ අපි ඔකට. පොඩි මෙන්න මෙහෙම මේ අහු වෙනවා කාණුවක් වගේ එකක්. අපි ඕකට මොකද? අපි ඕකට කියන උරතලය කියලා. මේ මැද්දේ තියෙන උරතලය. මේ උරතලෙන් තමයි මෙන්න මේ වමයි දකුණ මෙහෙම බෙදලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන උරතලයේ මේ පැත්තේ වම මේ පැත්ත දකුණු උරස් කූඩුව. ඔන්න ඔහොම බෙදෙන්නේ. මෙන්න මේ උරස් කූඩුව ගත්තොත් උරස් කූඩුවේ තියෙන මෙන්න මෙහෙම අන්තර්පර්ශික පේශි. ඒකට අපි අන්තර්පර්ශික පේශි කියලා. අන්තර්පර්ශික පේශි. මෙන්න මේව අපිට ඕනේ ආශ්වාසය සිද්ධ කරන්නයි ප්‍රාශ්වාසයට. ඊට පස්සේ මෙන්න මේ උරස් කූඩුව ඉවර වෙනවත් එක්කම පහලින් තියෙන ව්‍යුහයක් අපි ඕකට කියනවා මෙන්න මෙතනින් මේ වෙන්නේ. මෙන්න මෙතනින් මෙන්න මෙහෙම ව්‍යුහයක් තියෙන අපි ඒකට කියනවා මහා ප්‍රාචීරය කියලා. මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරය. මෙන්න මේ උරස් කූඩුව ඇතුලේ තමයි අපේ මෙන්න මේ පෙනහැල්ල තියෙන්නේ. පෙනහැල්ල තියෙන්නේ මෙන්න මේ උරස් කූඩුව ඇතුලේ. දල විදියට ඉන්නේ මේ විදියට නෙමෙයි තියෙන්නේ පොඩ්ඩක් වෙනස්. දල විදියට ඉන්නේ. ඔක නම් තේරෙන්නේ. මෙන්න මේ උරස් කූඩුව ඇතුලේ තමයි මෙන්න මේ පෙනහැල්ල තියෙන්නේ. මේ පෙනහැල්ලට වාපය ගන්නකොට ඒ කියන්නේ ආශ්වාසයේදී ආශ්වාසයේදී ඒ කියන්නේ වාතය ගන්න එපා. ආශ්වාසයෙන් හුස්ම ගන්නවා. ගන්නකොට
හුස්ම ගන්න නම් මෙන්න මේක පරිමාව වැඩි වෙන්න ඕනේ. අපිට ගොඩක් දැන් අපි බෝතලයක් ගත්තොත්. ලොකු වතුර බෝතලයක ඒ වතුර බෝතලේ පරිමාව වැඩි වෙන්න තමයි අපිට ලොකු වතුර ප්‍රමාණයක් දාන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ පෙනහැල්ලේ පරිමාව වැඩි වෙන්න තමයි අපිට වාතය ගන්න පුළුවන් හැකියාව වැඩි වෙන්නේ. මේකේ පරිමාව වැඩි කරගන්න මෙන්න මේ ව්‍යුහය මෙන්න මෙහෙම වැඩ ටිකක් කරනවා. එකක් තමයි මෙන්න මේ අන්තර්පර්ශක පේශි තියෙනවනේ. මෙන්න මේ අන්තර්පර්ශක පේශි සංකෝචනය වෙනවා. අන්තර්පර්ශක පේශි සංකෝචනය වෙනවා කියලා කියන්නේ මේගොල්ලෝ ලොකු වෙනවා. ඒ ලොකු වෙනකොට මෙන්න මේ උරතලයේ තියෙන නේද මේ? එනේ උරතලයේ තියෙන උරතලයේ ඉස්සරහට එනවා. උරතලය ඉදිරියට එනවා. උරතලය කොහෙද දෙන්නේ? උරතලය එනවා ඉස්සරහට. උරතලය ඉස්සරහට එනවත් එක්ක මෙන්න මහා ප්‍රාචීරය තියෙනව නේද? මහා ප්‍රාචීරය මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන මහා ප්‍රාචීරය සංකෝචන වෙලා මේක වක්‍රතාවය මොකද වෙන්නේ? එහෙම අඩු වෙනවා. මේක වක්‍රතාවය අඩු වෙනවා. අපි ඒකට කියනවා මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වේ. ඔන්න ඕක වෙනවා. ඔන්න ඔය ඔක්කොම දේවල් ටික උනාට පස්සේ අන්තර්පර්ශක පේශි ඉහළට අන්තර්පර්ශක පේශි සංකෝචනය. අන්තර්පර්ශක පේශි සංකෝචන වෙනවා කියලා කියන්නේ අර තේරෙනවද? හුස්ම ගන්නකොට අනවර ආවේ ඉහිල් වෙන මේ සංක උඩට එනවා. උඩට ඇවිල්ලා පරිමාව වැඩි වෙනවා. අපිට ගොඩක් වාතය ටිකක් ගන්න ඒක සංකෝචනලා උඩටලා උඩතලයේ පරිමාව වැඩි වෙනවා. ඒත් එක්කම ඔය ඔක්කොම ටික උනාට පස්සේ මෙන්න මේ පෙනහැල්ල පරිමාවත් වැඩි වෙනවා. ඔය ඔක්කොම ටික උනාට පස්සේ මෙන්න මේ පෙනහැල්ල පරිමාවත් වැඩි වෙලා වාතය ඇතුළට එනවා. ඔන්න ඕක තමයි ආශ්වාසයේදී වෙන්නේ. ප්‍රාශ්වාසය එන පිට කරන එක. ප්‍රාශ්වාසයේ වෙන්නේ මොකක්ද එහෙනම්? මේ හැම එකම අනිත් පැත්ත. ආශ්වාසයේදී මේ ටික වෙනවා නම් ප්‍රාශ්වාසයේදී වෙන්න ඕනේ මොකද්ද? මේ ටිකේ අනිත් පැත්ත. ඕගොල්ලෝ ආශ්වාසය පාඩම් කරන්ඩ අන්තර්පර්ශක පේශි සංකෝචන වෙනවා. උඩතල ඉස්සරහට යනවා මහා ප්‍රාචීර වක්‍රතාවය අඩු වෙනවා. ඒ හැම එකම හේතු කරගෙන පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. ප්‍රාශ්වාසයේ මේ හැම එකම අනිත් පැත්ත ලියන්න. ප්‍රාශ්වාසයේදී වෙන්නේ මොකද්ද? අන්තර්පර්ශක පේශි ආයි මොකද වෙන්නේ? අර තිබ්බ තත්ත්වෙටම අන්තර්පර්ශක පේශි ඉහිල් වෙනවා. අපි සංකෝචන වෙන එකේ විරුද්ධ භාගය තමයි ඉහිල් වේ කියන එක. ඉහිල් වෙනවා කියන්නේ මොකද්ද? මේ ගාන නෝමල් ගානට එනවා. ඇකිලෙනවා. අන්නේ ඇකිලෙනවා. ඊට පස්සේ උඩතලයේ කොහෙද යන්නේ? උඩතලය පිටුපසට යනවා. උඩතලයේ පිටුපසට යනවා. මහා ප්‍රාචීර වක්‍රතාවය මොකද වෙන්නේ? වක්‍රතාව වක්‍රතාවය වැඩි වෙනවා. මහා ප්‍රාචීරයේ වක්‍රතාවය වැඩි වෙලා මොකද වෙන්නේ? ආයෙ මෙන්න මේ ගානටම එනවා. මෙන්න මේ ගානටම ඇවිල්ලා මෙන්න මේ ගානට මහා ප්‍රාචීරය එනවා. ඔය ගානටම ආවට පස්සේ මොකද වෙන්නේ? පෙනහැලි වල පරිමාව අඩු වෙනවා. පෙනහැලි වල පරිමාව අඩුයි අර ගත්ත වාතය ටික තියෙනවා. පෙනහැලි වල පරිමාව අඩු වෙනකොට අඩු වෙන්න මොකද වෙන්නේ? වාතය ටික බලන්න එළියට යනවා. පරිමාව අඩු වෙනකොට අපි දන්නවා පීඩනය වැඩි. පරිමාව අඩුයි කියලා කියන්නේ අපි 10 වසරේදී ඉගෙන ගන්නවා පරිමාව අඩුයි කියලා කියන්නේ පීඩනය වැඩි. පීඩනය වැඩි කියලා කියන්නේ මේ පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට වායුව ගලාගෙන යනවා. පීඩනය වැඩි තැන ඉඳන් මෙන්න මෙතන වායු පීඩනය වැඩි, බාහිර වායු ගෝල පීඩනය අඩුයි. ඒ හින්දා වාතය එළියට යනවා. ගාලා හුස්ම පිට කරනවා. ඔන්න ඔය තමයි ආශ්වාසය ප්‍රාශ්වාසය. ඕගොල්ලෝ ආශ්වාසය මතක තියාගන්න ප්‍රාශ්වාසයේ අනිත් පැත්ත ලියන්න. ආශ්වාසයේදී මෙන්න මේ අන්තර්පර්ශක පේශීමේ එන්නේ මෙතන අපි අන්තර්පර්ශක පේශී කියලා. ඔය කෙට්ටු එකක් අරගෙන අල්ලලා බලන්න. උගේ අහු වෙනවා. කෙට්ටු එකක් ගත්තම. මෙන්න මේ ටිකේ. මෙන්න මේ ටික හොඳට අහු වෙනවා. ආන්නේ තමයි අන්තර්පර්ශක පේශී. ඕකට කි සංකෝචනය වෙනවා. සංකෝචනය වෙලා උඩතලයේ ඉස්සරහට මෙන්න මේ මැදින් තියෙන කාණු උඩතලයේ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා
මහා ප්‍රාචීර වක්‍රතාවය මෙන්න මේ වගේ අඩු වෙනවා. පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. වාතය එනවා. ඕක අනිත් පැත්ත තමයි ප්‍රාශ්වාසදී වෙන්නේ. ඊට පස්සේ එනවා ගර්ත වල තියෙන වායු මාර්ගය. මම මේ ඇදලා තියෙන ගර්තය ලොකු කරලා. මෙන්න මෙහෙම එන ගර්තයක් උතර ඕනේ. මෙන්න මෙහෙම පෙනහැල්ල ඇතුළේ තියෙන මෙන්න මෙහෙම තියෙන ගර්තයක් මම ලොකු කරලා ගත්තා. ලොකු කරලා ගත්තා මේ තියෙන ගර්තයක්. මේ තියෙන මොකද්ද? ගර්තයක්. මෙන්න මේ ගර්ත වල තියෙනවා ගර්ත ඇතුලේ. ගර්ත ඇතුලේ රුධිර වාහිනිය තියෙනවා. ගර්ත ඇතුලේ මොනවද තියෙන්නේ? රුධිර වාහිනිය. එතකොට අපි අර ආශ්වාසයෙන් ගන්න වායුව ටික මෙන්න මෙහෙම එනවා. ආශ්වාසයෙන් ගන්න වායුව ටික මෙන්න මෙහෙම එනවා. ආශ්වාස වාතයේ මොනවද තියෙන්නේ? ඔක්සිජන්. මෙන්න මෙහෙම එනවා. ආශ්වාස වාතයේ ඔක්සිජන් එනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ආශ්වාස වාතයේ ඔක්සිජන් වැඩි. මෙන්න මේ ගර්තවල තියෙන රුධිර කේශනාලිකා මෙන්න මෙහෙම. ගර්තවල තියෙන රුධිර කේශනාලිකා. මෙන්න මේ ගර්තවල තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ගර්ත රුධිර කේශනාලිකා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඔක්සිජන් වැඩි තැන ඉඳන් ඔක්සිජන් අඩු තැනට ඔක්සිජන් ගලාගෙන යනවා කියන්නේ. ගර්තවල තියෙන රුධිර කේශනාලිකා ඇතුළට මොනවද යන්නේ? ආශ්වාසයෙන් ගන්න ඔක්සිජන්. ඊට පස්සේ මෙන්න මේක ඇතුළේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. මේක ඇතුළේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි. මේක තියෙන කාබන් ඩයොක්සයිඩ් අඩුයි. වැඩි තැන ඉඳන් අඩු තැනට යනවා. කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එළියට යනවා. කාබන් ඩයොක්සයිඩ් ටික මොකද වෙන්නේ? ඒකෙන් මෙන්න මෙහෙම එළියට යනවා. ගර්තය එනකොට ගර්තය ඇතුළට ගන්නවා ඔක්සිජන්. ගර්තයෙන් පිට කරනවා කාබන් ඩයොක්සයිඩ්. ඔය ටික තමයි වෙන්නේ. මෙන්න මේ වායු හුවමාරුව වෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් ගන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ කොතනද? මෙන්න මේ ගර්තෙදි. පෙනහළු වලවත් වෙන කොහෙදවත් නෙමෙයි. පෙනහළු ඇතුළේ තියෙන ගර්තවලදී. ඒකින්ද මෙන්න මේ වායු හුවමාරු වෙන තැනට අපි කියනවා ජීවියෙක්ගේ වායු හුවමාරුව සිදුවෙන තැනට අපි කියනවා ශ්වසන පෘෂ්ඨය කියලා. ශ්වසන පෘෂ්ඨය. එහෙනම් මිනිස්සුන්ගේ එහෙම නැත්නම් මේ ජීවීන්ගේ පෘෂ්ඨවංශික ජීවීන්ගේ නැත්නම් මිනිසාගේ කියමුකෝ. මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය වෙන්නේ මොකද්ද? ගර්තය. නැත්නම් ගර්ත බිත්තිය. මෙන්න ගර්ත බිත්තිය වලදී වෙන්නේ. මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය මොකද්ද? ගර්ත බිත්තිය. එහෙම නැත්නම් මේ ගර්තය. ඔක තමයි ශ්වසන පෘෂ්ඨය වෙන්නේ. මෙන්න මේ ශ්වසන පෘෂ්ඨයක තියෙන ওই ලක්ෂණ ටිකක් තියෙනවා. මේ ශ්වසන පෘෂ්ඨයක් වෙන්න නම් තියෙන්න ඕනි ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ටික තමයි වායුව හොඳින් හුවමාරු වෙන්න තෙත් වෙන්න ඕනි, පාරගම්ම්‍ය වෙන්න ඕනි. තෙත් වෙන්න ඕනි, පාරගම්ම්‍ය වෙන්න ඕනි. තුනී වෙන්න ඕනි. ඇයි? එහෙන්න ඝන කම්මුණොත් වායුවට යන්න පුළුවන්ද? බෑ. ගොඩක් ඝන කම්මුණොත් වායුවට යන්න බෑ. ඒ හින්දා මොකද වෙන්න ඕනි? ඒ හින්දා ඒක හොඳට තුනී වෙන්න ඕනි. තෙත් වෙන්න ඕනි වායුව දිය වෙලා යන්න. අනිත් එක තමයි වර්ගඵලය විශාල වෙන්න ඕනේ. ඇයි? ඒ ශ්වසනය කරන සත්වයාගේ අවශ්‍යතාවයේ එක්ක ගන්න පුළුවන් පිට ගන්න පුළුවන් වායු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකට ඔරොත්තු දෙන්න මොකද්ද වෙන්න ඕනි? විශාල වර්ගඵලයක් තියෙන්න ඕනි. විශාල වර්ගඵලයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ මේ ගන්න ශ්වසනය කරන සතාගේ ඒ සතාට ඕනි වායු ප්‍රමාණය අනුව හුවමාරු වෙන්න මොනවද තියෙන්න ඕනි? පෘෂ්ඨය විශාල වෙන්න ඕනි. විශාල පෘෂ්ඨයක් තියෙනවා වර්ගඵලය වැඩි වෙන්න ඕනි. අනිත් එක තමයි හොඳ රුධිර සැපයීමක් තියෙන්න ඕනි. හොඳ රුධිර සැපයීමක් තියෙන්න ඕනේ. ඇයි ඒ රුධිර සැපයීමක් තිබ්බහම තමයි ඔය ටික හොඳට වාහිනීමත් වෙලා රුධිරත් එක්ක දියලා වායුව ගමන් කරන්නේ. ඒකට හොඳට රුධිරෙන් වාහිනීමත් වෙලා තියෙන්න ඕනේ. ඔන්න ඔය ලක්ෂණ හතර සපුරන්න ඕනේ හොඳ ශ්වසන පෘෂ්ඨයක් වෙන්න. ගර්ත මෙන්න මේ ඔක්කොම ලක්ෂණ හතරම සපුරනවා. ඒ හින්දා අපි ගර්ත තමයි මිනිස්සුන්ගේ නැත්නම් ගර්ත බිත්තිය තමයි මිනිස්සුන්ගේ ශ්වසන පෘෂ්ඨය කියලා කියන්නේ. හරි ළමයි. ඊළඟට තියෙනවා මේ සෛලීය ශ්වසනය. අපි දැන් කතා කළා අභ්‍යන්තරයි බාහිරයි ශ්වසනය ගැන කතා කළා. ඊට පස්සේ ගර්තවල සිදුවන වායු මාරු ගැන කතා කළා. ඊට පස්සේ තියෙනවා සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය කියලා කියන්නේ සෛල ඇතුළ වෙන එකයි. සෛලීය කිව්වහම ඕගොල්ලන්ට තේරෙනවනේ මොකක්ද කියලා.
සෛලීය කිව්වහම තේනවා සෛල ඇතුලේ වෙන ශ්වසනය. ඒ කියන්නේ දැන් ඔක්සිජන් එනවනේ. දැන් අපි මේ අභ්‍යන්තර බාහිර ශ්වසනය කරලා ගන්න ගර්ත වලින් ශ්වසනය කරලා ගන්න ඔක්සිජන් ටික අපේ ඇඟට එනවා. ඔය සෛල වලට ආවට පස්සේ අපේ ඇඟ ආහාර අරගෙන ආහාර ජීර්ණය කරලා අන්තිමට හදා ගන්නවා මොනවද? සරල ආහාර කියලා જાතියක්. සරල ආහාරය කියන්නේ අපි ගන්න සංකීර්ණ ආහාර ටික අර සංකීර්ණ ආහාර ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් ඔය ගන්න හැම දෙයක්ම සංකීර්ණයිනේ. ඔය සංකීර්ණ ආහාර ටික සරල කරනවා අපි ආහාර ජීර්ණය. ආහාර ජීර්ණයෙන් ප්‍රෝටීන නම් අමයිනෝ අම්ල කරනවා අපි ඔය දන්නවද? ප්‍රෝටීන නම් අමයිනෝ අම්ල කරනවා, කාබෝහයිඩ්‍රේට් නම් ග්ලූකෝස් කරනවා, ලිපිඩ නම් මේද අම්ල කරනවා අපි ඔය දන්නවා. අන්න ඒ කරපු සරල ආහාර ටිකට එනවා මෙන්න මේ ඔක්සිජන්. ඔක්සිජන් ටික ඇවිල්ලා මෙන්න මේ සරල ආහාර මත ක්‍රියා කර රසායනික ප්‍රතික්‍රියා කරලා හදනවා ශක්තිය. සරල ආහාර වලින් ශක්තිය මෙන්න මේ සරල ආහාර අපි කියනවා ඔක්සිකරණය කරනවා කියලා. ඔක්සිකරණය කියලා ක්‍රියාවලියක් කරලා සරල ආහාර ඔක්සිකරණය කළා මෙන්න මේ ශක්තිය නිපදවන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකද්ද? සෛලීය ශ්වසනය කියලා. මෙන්න මේ සරල ආහාර ඔක්සිජන් මගින් ඔක්සිකරණය කරන ක්‍රියාවලිය තමයි අපි ඔක්සිකරණය කළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය තමයි අපි මොකද්ද කියන්නේ? සෛලීය ශ්වසනය. මේ සෛලීය ශ්වසනයේදී අපි දන්නවා සෛලීය ශ්වසන සමීකරණය මොකද්ද? සෛලීය ශ්වසනයේදී මොනවද එකතු වෙන්නේ? ඔක්සිජන් උයි අපි කියනවා ග්ලූකෝස් කියලා. ග්ලූකෝස් නැත්නම් සරල ආහාර. ශක්තිය නිපදවන අපේ ඇඟේ ප්‍රධාන වශයෙන් ග්ලූකෝස්නේ. ග්ලූකෝස් එක්ක ඔක්සිජන් එකතු වෙලා මොනවද හදන්නේ? හදනවා කාබන් ඩයොක්සයිඩ් හදනවා. තව ජලය හදනවා. ඒත් එක්ක ශක්තිය පිට වෙනවා. ජලය හදලා ශක්තිය පිට වෙනවා. මේ තියෙන වචන සමීකරණේ අපි ඕකේ ලියන රසායනික සමීකරණේ ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි ඔක්සිජන් කියන්නේ O2 කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 ජලය කියන්නේ H2O ශක්තිය ශක්තියමයි. මේක අපි ඊට පස්සේ මෙන්න මේ ඔක්සිජන් පටන් අරගෙන 6යි දාගෙන යනවා. ඔන්න ඔක තමයි සමීකරණ ටික. ඔය දෙකම තියෙන්නත් ඕනේ. සෛලීය ශ්වසනය කියන්නේ මොකද්ද? සරල ආහාර ඔක්සිකරණය කරලා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. මෙන්න මේ ශ්වසනය අපිට මෙන්න මේ සෛලීය ශ්වසනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මේ සෛලීය ශ්වසනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා ස්වායු ශ්වසනය. අනිත් එක තමයි නිර්වායු ශ්වසනය. ස්වායු ශ්වසනය නිර්වායු ශ්වසනය. ස්වායු ශ්වසනය කියලා කියන්නේ අපි දැන් මේ කතා කරපු ශ්වසනය. කියන්නේ ඔක්සිජන් අපේ සෛලවල තියෙනකොට කරන ශ්වසනය තමයි ස්වායු ශ්වසනය. අපි දැන් කතා කරපු එක. අපේ ඇඟේ ඔක්සිජන් නැති වෙලාවට කරන ශ්වසනය තමයි නිර්වායු ශ්වසනය කියලා කියන්නේ. අපේ ඇඟට ඔක්සිජන් නැති වුණොත් ඒත් අපේ ශ්වසනය කර ශක්තිය හදන්න බෑ. අන්න එතකොට කරන ශ්වසනය අපි කියනවා නිර්වායු ශ්වසනය. ඔක්සිජන් නැහැ. මෙන්න මේ නිර්වායු ශ්වසනයත් අපිට ආයෙ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා මධ්‍යසාර පැසීම. අනිත් එක තමයි ලැක්ටික් අම්ල පැසීම. මධ්‍යසාර පැසීමයි ලැක්ටික් අම්ල පැසීමයි. මධ්‍යසාර පැසීම කියලා අපි මේකට කියන්නේ මෙන්න මේ ශ්වසනය කරලා හදන අතුරු ඵලය අපි කියනවා නැත්නම් අන්තිම ඵලය මධ්‍යසාරය. ඒ කියන්නේ එතිල් මධ්‍යසාරය. ඒ කියන්නේ මේක කරන්නේ සාමාන්‍යයෙන් බැක්ටීරියා, දිලීර වගේ ශුද්ධ ජීවීන්. ඒ වගේ තමයි මොකද්ද කරන්නේ?
මධ්‍යසාර පැසීම. එහෙම නැත්නම් බැක්ටීරියානේ වැදුණා. ලැක්ටික් අම්ල පැසීම. ශාකයි ඊස්ටුයි. ශාක ඊස්ට් එහෙම නැත්නම් දිරීර. මේගොල්ලෝ තමයි මධ්‍යසාර පැසීම කරන්නේ. ශාක නැත්නම් ඊස්ට් තමයි මොනවද කරන්නේ? මධ්‍යසාර පැසීම. මේගොල්ලෝ මධ්‍යසාර පැසීම කරලා මෙන්න මෙහෙම වැඩක් කරනවා. ග්ලූකෝස් නිර්වාශනයෙන් ග්ලූකෝස් අපි කියනවා කාබන් ඩයොක්සයිඩුයි එතිල් මධ්‍යසාරයයි ශක්තියයි පිට වෙනවා. මෙන්න මේ එතිල් මධ්‍යසාරය පිට වෙන හින්දා අපි මේකට කියනවා මධ්‍යසාර පැසීම කියලා. අනිත් එක තමයි ලැක්ටික් අම්ල පැසීම. ලැක්ටික් අම්ල පැසීම කරන්නේ සතුන්. ඒ කියන්නේ අපි සතුන්. ලැක්ටික් අම්ල පැසීමේදී වෙන්නේ මෙන්න මේ ග්ලූකෝස් ලැක්ටික් අම්ලයයි ශක්තියයි බවට පත් වෙනවා. ලැක්ටික් අම්ල පැසීමේදී ඔන්න ඔක තමයි වෙන්නේ. සරලව කතා කරොත් ඔන්න ඔක වෙන්නේ ලැක්ටික් අම්ල පැසීමේදී. ග්ලූකෝස් ලැක්ටික් අම්ල වල ශක්තිය නිදහස් වෙනවා. මධ්‍යසාර පැසීමේදී ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් එතිල් මධ්‍යසාරයෙන් හැදිලා ශක්තිය පිට කරනවා. නිර්වාශනය ඔක්සිජන් නැති වෙලාවට කරන ශ්වසනය. අපි ඕක තමයි කියන්නේ. දැන් මෙන්න මේ හැම එකකින්ම මෙන්න මේ සෛලීය ශ්වසනය කරලා හැම තැනදී ස්වායුෂසනයෙන් උනත් නිර්වාශනයෙන් උනත් හැම වෙලේම නිපදෙන්නේ මොනවාද? ස්වායුෂසනයේ ශක්තිය. මෙන්න මේ ශක්තිය යනවා අපේ ඇඟේ තියෙන විශේෂ සංයෝගයක් වන ATP වලට. ATP කියන්නේ දිගනම කිව්වොත් ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. ඔය ATP වල තමයි රසායනික ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. මෙන්න මේ ATP වල අපේ ඇඟේ හදන ශක්තිය ටික රසායනික ශක්තිය විදිහට ගබඩා වෙනවා. මොන හැදෙන ශක්තිය ටික තාපය විදිහට හරිය වෙලා යනවා. අනිත් ටික මෙන්න මේ ATP වල ගබඩා වෙනවා. ATP ගැන කතා කළොත් ATP මෙන්න මේ ATP ක්‍රියාවලි තුනක් කරනවා. එකක් තමයි ශක්තිය ගබඩා කරන් තියන්නේ. මේ හදන ශක්තිය ටික ගබඩා කරන්නේ. අනිත් එක තමයි ශක්තිය නිදහස් කරනවා. අපේ ඇඟට ශක්තිය වුණාට ATP වලින් ශක්තිය නිදහස් කරනවා. අනිත් එක තමයි ශක්තිය අරන් යන්නත් පුළුවන්. ATP ට නම් පුළුවන් ශක්තිය අරන් යන්න. ශක්තිය ගබඩා කරනවා, ශක්තිය නිදහස් කරනවා, ශක්තිය අරගෙන යනවා. අපි කියන ශක්ති වාහකයක් කියලා. ඔන්න ඔය ටික ATP වලින් කරනවා. ශ්වසනයෙන් කරන්නේ මොකද්ද? ශ්වසනයෙන් අන්තිම හතාව මොකද්ද? ශක්තිය හදනවා. ඒ හදන ශක්තිය ටික කොහෙද ගබඩා කරන්නේ? ATP වල. ATP වලට මෙන්න මේ තැන් තුන කරන්න පුළුවන්. සෛලීය ශ්වසනය ගත්තොත් කොටස් දෙකයි ස්වායු ශ්වසනයයි නිර්වායු ශ්වසනයයි. ස්වායු කියලා කියන්නේ ඔක්සිජන් තියෙනකොට, නිර්වායු කියන්නේ ඔක්සිජන් නැති වෙලාවට. නිර්වායු ශ්වසනය කොටස් දෙකයි මධ්‍යසාර පැසීමයි ලැක්ටික් අම්ල පැසීමයි. මධ්‍යසාර පැසීම කවුද කරන්නේ? ශාක ඊස්ට් වගේයි. මධ්‍යසාර පැසීම කියලා කියන්නේ ඇයි? ඒකෙදි නිපද වෙන්නේ එතිල් මධ්‍යසාරයෙන් හින්දා. මේක ලැක්ටික් අම්ල පැසීම කියලා. මේක අන්තිම ඵලය මොකද්ද? ලැක්ටික් අම්ලය. ඊළඟට එනවා ශ්වසන පද්ධතියේ රෝග ටික. රෝග ගත්තොත් අපිට ගන්න පුළුවන් ශ්වසන පද්ධතියේ එන එක රෝගයක් තමයි සෙම. එහෙම නැත්නම් සෙම් ප්‍රතිශ්‍යාව. සෙම හැදෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. සෙම හැදෙන්නේ මොකක් හරි වෛරසයක් හරි බැක්ටීරියාවක් හරි ආවොත් මේ අපේ ඇඟට ආවොත් කිවිසුම් යනවා. ඊට පස්සේ හොට්ටු ගලනවා. මේ කැස්ස ඇති වෙනවා. ඔය වගේ රෝග ලක්ෂණ කියලා වෛරසයක් වෙන්නත් පුළුවන්. ආවට පස්සේ මේ ඕක ඉබේම අඩු වෙලා යනවා. සමහර වෙලාවට ඉබේම අඩු වෙලා සාමාන්‍යයෙන් වෛරස් එකක් ඉඳලා මේ කැව. හරි. ඊළඟට එන්නේ මෙන්න මේ ශ්වසන පද්ධතියෙන් ආශ්‍රිතව තියෙන රෝග ටික. පළවෙනි එක තමයි අපි හැමෝටම තියෙන සෙම. සෙම ඇති වෙන්නේ ගොඩක් වෙලාවට ඔය දූවිලි ඊට පස්සේ ඔය දූවිලි ඊට පස්සේ එකේ තියෙන මේ දූ උනාද පින්න වගේ දේවල් තියෙන. ඔය වගේ දේවල් එක්ක අපේ ඇඟට ඇතුළු වෙන වෛරස්. එක වෛරස් තියෙනවා. ওই වෛරසය ඇතුළු වුණාට පස්සේ අපේ නහයෙන් ඔය හොටු ගලනවා. ඊට පස්සේ මොනවද? කිවිසුම් යනවා. කැස්ස හැදෙනවා. ඔන්න ඔය ටික තමයි වෙන්නේ. ඔන්න ඔය ටික වෙලා වෙනා උඩට ඇද ඇබි ඉන්නවා. ඕක තමයි මේ සෙම හඳුනාම වෙන්නේ. සෙම හඳුනාම සාමාන්‍යයෙන් අපිට සෙම කියන එකට බෙහෙත් ගන්න බෑ. මොකද සෙම හැදෙන්නේ වෛරසයකින්. වෛරස් එකක් කියන එක අපි දන්නවා. වෛරස් වලට මේ ප්‍රතිජීවක වලට සංවේදී වෙන්නේ නැහැ වෛරස්. අපිට ප්‍රතිජීවක විදිහට විනාශ කරන්න බෑ. සෙම ඉබේම අඩු වෙනවා. ඔය මේ දූවිලි වලින් පරිස්සම් වෙනකොට ඕක හිමීට හිමීට අඩු වෙලා යනවා. සෙම ටිකක් හරි වැඩි වුණොත් තමයි උණ හැදෙන්නේ. උණ හැදෙන්නේ මොකද? අපේ ඇඟට උණ හැදෙන්නේ ඔය මේ ඉන්නවා දැන් මේ තියෙන අපේ ඇඟ කියන මේ අපේ ඇඟට කවුරු හරි පිටින් එනවනම්
අපේ ඇඟට කවුරු හරි පිටින් එනවා කියන බැක්ටීරියාවක් හරි වෛරස් එකක් මොකක් හරි එනකොට අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මෙන්න මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මොකද කරන්නේ? මුන්ට ඇටැක් කරන වෙන්න දෙන්නේ නැතුව. අපේ ඇඟට එන්න දෙන්න තියෙන අපේ ඇඟට ඇවිල්ලා රෝග හදන්න බැරි ඇටැක් කරනවා. මේ ඇටැක් කරනකොට මෙතන පොඩි වලියක් යනවනේ. ඔන්න ඔය වලියේදී ඔය රත් වෙනවා. ඔය වලියේදී ඔය කට්ටිය ශක්තිය නිපදවන හින්දා මොකද වෙන්නේ? වලියේදී මේක රත් වෙනවා. ඔන්න ඔය රත් වෙන ගතිය තමයි අපි කියනවා උණ කියලා. ඔය සටන් කරනකොට අපේ ඇඟ ඇතුලේ යුද්ධයක්. අන්නේ යුද්ධ කරනකොට පොඩ්ඩක් අපේ ඇඟ රත් වෙනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ උණ හැදෙනවා කියලා. සෙම පොඩ්ඩක් වැඩි වුණාට පස්සේ ඔන්න ඕක වෙනවා. සාමාන්‍ය ඇති බෙහෙත් ගත්තාම ගොඩක් වෙලාවට බෙහෙත් ගත්තාම පිටින් ප්‍රතිජීවක එනවා. උන්ට ගහලා අයින් කරලා දාන්න පුළුවන්. ඕක තමයි සෙම කතාවේදී වෙන්නේ. ඇදුම. විජාක ඇදුම. ඇදුම කියන එක ගොඩක් අයට තියෙනවා. ඇදුම කියලා කියන්නේ වීසින් කියලා කියන්නේ අපි. ඇදුම කියන එක හැදෙන්නේ ඔය දූවිලි පරාග ඔය වගේ දේවල් එනවනේ. ඕක ඇලර්ජික් එකක්. ඔය මේ දූවිලි පරාග ඊට පස්සේ මොනවාද දී කුඩු ගොඩක් යාට සතුන්ගේ ලොම් වගේ ආවට පස්සේ ඔය අපේ ඇඟේ තියෙන ශ්වසන මාර්ගයේ මේ ශ්වාසනාලේ තියෙන මෙන්න මේ ශ්වාසනාලේ මේ ඇති වෙන පොඩි ප්‍රදාහයක්. ඒ කියන්නේ ශ්වාසනාලේට මේ ආසාත්මිකතාවය යන්නේ. ඕන්නේ API ආවට පස්සේ මෙන්න මේ කැලේ මෙන්න මේක පොඩ්ඩක් ඉදිමෙන්න ගන්න. මෙන්න ශ්වාසනාලේ ඉදිමෙන්න අරගෙන මේ අර එන්න හුස්ම ටික වාතයට යන්න තැන ඉඩ අඩු වෙනවා. අරක ඉදිමෙලා යන්න තැන ඉඩ අඩු වෙනවා. ඉඩ අඩු වෙනකොට පොඩ්ඩක් අර මේ හුස්ම ගන්න මිය පහසුතාවයක් එනවා. ඉඩ අඩු වෙන්න හුස්ම ගන්න අමාරු වෙනවා. හුස්ම ගන්න පොඩි શબ્දයක්ත් එනවා. ඔන්න ඔක තමයි අපි කියන්නේ ඇදුම කියලා. ඇදුම ඉතින් මේ හොඳ කරන්න අමාරුයි. අනිත් එක ඊගාව එක ෂේ රෝගය. ෂේ රෝගය. ෂේ රෝගයට බලපාන බැක්ටීරියාවක්. ඒ බැක්ටීරියාව මම නම ඔයගලන්ට නෑ පොතේ. මම නිකමට කියන්නම් බැක්ටීරියා නම මයික්‍රෝබැක්ටීරියම් ටියුබර්කුලෝසිස් කියලා. අන්න ඒ බැක්ටීරියාන් තමයි ෂේ රෝගය ඇති වෙන්නේ. මේ ෂේ රෝගය අපේ මේ පෙනහැලි වලට ඇවිල්ලා පොඩ කට්ටිය වැඩි කරගන්නවා. බැක්ටීරියා වෙනවා ඇවිල්ලා ප්‍රජනනය කරලා කට්ටිය පොඩ වැඩි කරනවා. වැඩි කරගෙන මෙන්න මේ අපේ ශ්වසන මාර්ගයේ තියෙන මේ තන මේ තියෙන පෙනහැල්ල කියලා මේ පෙනහැලි පටකට ටික ටික සිදුරු කරගෙන ෂේවි යනවා. ඒක තමයි ෂේ රෝගය කියන්නේ. ඊට පස්සේ දැන් මේ පෙනහැලි සිදුරු වෙනවා කියලා කියන්නේ අපිට ශ්වසනය කරන්න තියෙන පුෂ්ඨ වර්ග ඵලය අඩු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කැඩිච්ච පටක ටික අයින් වෙලා ගිය පටක ටික අපි මේ කැස්ස හරි සෙම හරිත් එක්ක අපේ ලේත් එක්ක ලේවම යනවා කියලා කියන්නේ අන්නෝකට තමයි මේ ওই ටික ෂේ වෙලා පෙනහැලිගේ මටකදී ඔක්කොම ටික රුධිරයත් එක්ක රුධිර වාහිනී මේ ඇතුලේ තියෙන රුධිර වාහිනී මෙන්න මේ රුධිර වාහිනී ටිකක් කඩාගෙන සෙම ඊට පස්සේ කැස්ස වමනේ විදිහට පිට වෙලා යනවා. ඕකට බෙහෙත් ගත්තට පස්සේ හොද කරන්න පුළුවන්. ෂේ රෝගය. ඊට පස්සේ මම කතා කරන්න ඕනි මාතෘකාවක් මේක. මම කතා කරන්නේ හිතියම මාතෘකාව. සිගරට් දුම. සිගරට් දුමෙන් ඇති වෙන බලපෑම. දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඒ ඉන්නවනේ දැන් ඉන්නවා මේ අපි දන්නවා මේ ඉන්නවා කියලා සිගරට් බොන එක. මම මේ කතා කරන්නේ පිටපෙක. මෙන්න මේකෙදි සිගරට් දුමේ ඔය දුම්කොළනේ තියෙන්නේ. ඔය දුම්කොළ වල තියෙනවා මෙන්න මේ දේවල් ටික. සිගරට් දුමේ දුම්කොළ වල තියෙන මෙන්න මේවා ටික. එකක් තමයි හයිඩ්‍රජන් සයනයිඩ්. HCN කියලා අපි කියනවා. හයිඩ්‍රජන් සයනයිඩ්. කාබන් මොනොක්සයිඩ්. ඊට පස්සේ තියෙනවා තාර. තාර කියලා දෙයක් කියනවා. අර රත් වෙන තාර නෙවෙයි. තාර කියලා જાතියක්. ඔන්න ඔය වගේ දේවල් තව නැතිවම එක. නිකොටින්. ඔන්න ඔය තියෙනවා සිගරට් දුමේ. මෙන්න මේ දේවල් අඩංගු වෙලා තියෙනවා. අපි සිගරට් එකක් අරගෙන සිගරට් එක බොනකොට සිගරට් එක දුම්කොළ ටික දහනය වෙලානේ. දුම්කොළ ටික පිච්චිලා මෙන්න මේ ටික ඔක්කොම අපේ ඇඟට එනවා. ඔය ටික පිච්චිලා අපේ ඇඟට එනකොට මෙන්න මේ කාබන් මොනොක්සයිඩ්. මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් වලට පුළුවන් අපේ ඇඟේ රතු රුධිරාණු වරන් යන්නේ මොකෙන්ද? අපේ ඇඟේ රුධිරය අරන් යන්නේ හිමොග්ලොබින්. රතු රුධිරාණු. හිමොග්ලොබින්. නැත්තම් නෑ. ඔක්සිජන් අරන් යන්නේ. හිමොග්ලොබින් වලින් තමයි ඔක්සිජන් අරගෙන යන්නේ. අපේ ඇඟේ ඔක්සිජන් අරන් යන එක ප්‍රධාන වශයෙන් හිමොග්ලොබින් වලින්. මෙන්න මේ හිමොග්ලොබින් වලට
ඔක්සිජන් බැඳිලානේ ඔක්සිජන් මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තමයි හිමොග්ලොබින් අරගෙන යන්නේ. ඔක්සිජන් බැඳුනහම ඔක්සිජන් වලට වඩා වේගෙන් මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් වලට බැඳෙන්න පුළුවන්. ඔක්සිජන් බැඳුනොත් කාබන් මොනොක්සයිඩ් බැඳෙන්නේ නැහැ. හොඳේ. ඔක්සිජන් බැඳුනොත් කාබන් මොනොක්සයිඩ් වලට බැඳෙන්නත් බෑ. කාබන් මොනොක්සයිඩ් බැඳලා ඉන්නවනම් ඔක්සිජන් වලට බැඳෙන්නත් බෑ. එක්කෙනාටයි පුළුවන්. අන් එක්කෙනාගෙන් ඉස්සෙල්ලාව තරංගේ වීරය වෙන එක්කෙනා තමයි බැඳෙන්නේ. තරංගේ වීරය කවුද? කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් ගිහිල්ලා හිමොග්ලොබින් එක්ක බැඳෙනවා. හිමොග්ලොබින් එක්ක බැඳිලා සංයෝගයක් හදනවා. කාබ් ඇමිනෝ හිමොග්ලොබින් කියලා. සංයෝගයක් හදනවා කාබ් ඇමිනෝ හිමොග්ලොබින් කියලා. ඔන්න ඔය සංයෝගේ පරිවහණය වෙන අපේ ඇඟ පුරා පරිවහණය වෙනවා. කාබන් මොනොක්සයිඩ් කියන පට්ට විෂ වායුවක්. කාබන් මොනොක්සයිඩ් අපේ ඇඟේ පරිවහණය වෙනවා. කාබන් මොනොක්සයිඩ් පරිවහණය වෙනා වගේම අපේ ඇඟේ හිමොග්ලොබින් මෙයා එක්ක සම්බන්ධ වෙලා හින්දා ඔක්සිජන් පරිවහණය මොකද වෙන්නේ? අඩු වෙනවා. අපේ ඇඟේ ඔක්සිජන් පරිවහණය අඩු වෙනවා කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන හැම සෛල් එකටම ඔක්සිජන් ඕනි. ඔක්සිජන් ඕනි සෛලය වැඩ කරන්න. ඔක්සිජන් නැහැ කියලා කියන්නේ සෛල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. සෛල ක්‍රියාකාරීත්වය මේකෙන් මොකද වෙන්නේ? කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් එක්ක වැදුනහම අඩු වෙනවා. සිගරට් බොනකොට ඔන්නෝක වෙනවා. අනිත් එක සිගරට් වල තියෙනවා නිකොටින්. මෙන්න මේ නිකොටින් වලින් කරන්නේ ක්‍රියාවල් දෙකක් කරනවා. නිකොටින් වලින් කරනවා එකක් තමයි අපි කතා කරන මෙන්න මේ අපේ තියෙන ශ්ලේෂ්මලය. මේ තියෙන ශ්වාසනාලයේ තියෙන ශ්ලේෂ්මලය කියලා. මෙන්න මේ ශ්ලේෂ්මලයෙන් තමයි කරන්නේ. මෙන්න මේ ශ්ලේෂ්මලයත් එක්ක තියෙනවා පක්ෂිම. මේ තියෙන ශ්වාසනාලය මෙහෙම පක්ෂිම තියෙනවා. මේ පක්ෂිම අතර තියෙන ශ්ලේෂ්මලය කියලා જાතියක්. අර හොටු වගේ එන්නේ ශ්ලේෂ්මලය. මෙන්න මේ ශ්ලේෂ්මලේ ලොකු ක්‍රියාවක් කරනවා ශ්වසන මාර්ගයට. අපේ මං කිව්වා කියන්න කියලා අපි හුස්ම ගන්නකොට නහයෙන් එන ජූලි අංශය ඔය පෙරලා එන්නේ නැති ටික එනවා අපි නහයෙන් එන කටින් හැම එනවා තියෙනවනේ. ඔය එන ඔය වයි නහයෙන් එනවා ඔක්කොම ටික දූවිලි ටික අපේ යවන්නේ නැහැ පෙනහළු වලට. පෙනහළු වලට යවන්නේ නැතුව මෙන්න මේකෝ රඳව ගන්න. මෙන්න මේ ශ්ලේෂ්මලයෙන් මොකද කරන්නේ? ඔය එන බැක්ටීරියා ටික දූවිලි ටික ඔය එන හැම කුණු ගොඩක්ම මොකද කරන්නේ? මේගොල්ලෝ රඳව ගන්නවා. රඳවගෙන කරන්නේ එක වෙලාවකදී අර අපිට ඔය දූවිලි ගිය තැනකට ගියාම හචින් යන්නේ මෙන්න මෙහෙම. දූවිලි ටිකක් තිබ්බ තැනකට ගියාම හචිමක් යන්නේ. ඒ වෙන්නේ මෙන්න මේගොල්ලෝ මේ ටික රඳවගෙන ඉඳලා මෙන්න මේ පක්ෂම ටික තියෙනව නේද? මෙන්න මේ පක්ෂම ටික උඩට යනවා. පක්ෂම ටික උඩට අර බ්‍රෂ් එක වගේ මේ මෙහෙම උඩට යනවා. උඩට ගිහලා හචින් ගාලා මොකද වෙන්නේ? පිට කරලා දානවා. අර හචිමක් යවලා පිට කිවිසුමක් යවලා පිට කරලා දානවා. ඕක තමයි කරන්නේ. ඔන්න ඔය ක්‍රියාව මෙන්න මේකෙන් නවත්තනවා. නිකොටින් වලින් කරන්නේ නිකොටින් වලින් මෙන්න මේ පක්ෂිමවල ක්‍රියාවලිය නවත්තනවා. පක්ෂිමවල ක්‍රියාවලිය නවත්තනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මේ ටිකේ ශ්ලේෂ්මලය එකතු වෙනවා. පක්ෂිමවල ක්‍රියාවලිය නවතිනවා කියලා කියන්නේ ශ්ලේෂ්මලය එකතු වෙලා. ශ්ලේෂ්මලය එකතු වෙලා මොකද මේ මෙන්න මෙහෙම එකතු වෙලා අපිට ශ්වසනය කරන්න පුළුවන් පෘෂ්ඨය අඩු කරනවා. ශ්වසනය කරන්න අමාරුයි. හුස්ම ගන්න අමාරු වෙනවා. ඒ වගේම මෙන්න මේ ඇති වෙලා මෙන්න මේ ශ්වාසනාලය පොඩ්ඩක් හරි ඉදිමෙනවා. මෙන්න මේ ශ්වාසනාලය ඉදිමීමට තමයි අපි කියන්නේ බ්‍රොන්කයිටිස් වෙන්නේ. බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ මෙන්න මේ ශ්වාසනාලය ඉදිමෙන එකට. මේ නිකොටින් වලින් ශ්ලේෂ්මල එක්රැස් කරනවා පක්ෂිම ක්‍රියාව නිෂේධනය කළා. ඔය ශ්ලේෂ්මල එකතු වෙන්න මෙන්න මේ ශ්වාසනාලය ඉදිමෙනවා. අපි ඕකට කියනවා මොකද්ද? නිකොටින් නෙමෙයි. ඕකට කියනවා මේ බ්‍රොන්කයිටිස් කියලා. නිකොටින් වලින් ඊගාව එක. తాවකාලිකව හෘද ස්පන්දනය වැඩි කරනවා. తాවකාලිකව හෘද ස්පන්දනය වැඩි කරනවා. heart එක සාමාන්‍ය normal තත්ත්වයට වඩා අපේ ඇඟේ blood pressure එක වැඩි කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ රුධිර වාහිනී ওই රුධිර වාහිනී ටික සංකෝචනය කරනවා. සංකෝචනය කරනවා කියලා කියන්නේ රුධිර වාහිනී ටික පොඩි කරනවා වගේ මේ සංකෝචන මේ අඩුව. පොඩි කරලා මොකද වෙන්නේ? අර blood pressure එක වැඩි වෙනවා. blood pressure එක අපේ රුධිර වාහිනී වල වැඩි වෙනවා කියලා කියන්නේ heart එකේ blood pressure එක වැඩි වෙනවා. තාවකාලිකව හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඕකෙන් තමයි ඔයගලන්ට පොඩි අර මත් වීමක් වගේ එකක් එන්නේ සිගරට් බිව්වට පස්සේ ඔන්න ඕක හින්දා. තාවකාලිකව හෘද ස්පන්දනය ටක් ගාලා වැඩි වෙනවා. ලොකු මොකද වෙන්නේ? අගර ලොකු බලපෑමක් එනවා. මෙන්න මේ
කාබන් මොනොක්සයිඩ් HCl වලින් කරන්නේ මෙන්න මේ ක්‍රියාව. HCl වලින් කරන්නේ මෙන්න මේ පස්චිමල ක්‍රියාව. මෙන්න මේ කාබන් මෙන්න මේ හතර නිකොටින් කාබන් මොනොක්සයිඩ් ඔය වගේ ඒවා ආශ්වාස වෙලා කොහෙද දැන්නේ? කහලා යනවනේ. ගේ ඇඟ සම්පූර්ණ ඇතුළේ ඇඟ ඇතුළේ කාබන් මොනොක්සයිඩ් එකම ගියාම ඔය යනවා අක්මාවට. අක්මාව සවුත් වෙනවා. වකුගඩු ගෙලින්ම සවුත් වෙනවා. ඊට පස්සේ පෙනහැරි සවුත් වෙනවා. හાર્ට් එකක් සවුත් වෙනවා. එක ගන්න එක සිගරට් එකක් හින්දා මේ ඔක්කොම ටික සවුත් වෙනවා. හිතන්නකො. ඒක හින්දා බොන්න එපා. බොන කට්ටිය ඉන්නවනම් කියන්නේ බොන්න එපා. බොනකොට එකක් බිව්වත් දෙකක් බිව්වත් කොහොමද බිව්වත් මේ වෙන ටික වෙනවා. අනිත් එක තමයි බොන එකෙන් ළඟ හිටියත් ඕක වෙනවා. බොන එකෙක් ළඟ ඉන්න එක මේ බොනවට වඩා අමාරු. බොනවට වඩා භයානකයි. ඇයි? අර උට එන්නේ දහණය වෙලා එන්න ටික. දහණය වෙලා අර ෆිල්ටර් වෙලා එන්න ටික තමයි බොන එකාට එන්නේ. අර ළඟ ඉන්න කාට එන්නේ අර කෙලින්ම මුකුත් ෆිල්ටර් වෙන්නේ ඌට කෙලින්ම දුමෙනවා. ඌට මේ ඔක්කොම ටික ඒත් එනවා. ඒකින්ද ළඟ ඉන්නත් එපා බොන්නත් එපා. ඔන්න ඕක තමයි ඒ කතාව. ශ්වසන මාර්ගය එතනින් ඉවරයි. ඊට පස්සේ සිලිකෝසිස් කියලා රෝගයක්. සිලිකෝසිස් කියලා කියන්නේ ඔය ගල්ලන් ගොරු ඒ වගේ වීදුරු ආශ්‍රිත කර්මාන්තවල ඉන්න අයට තියෙනවා පොඩි මේ සිලිකන් සංයෝග. සිලිකන් සංයෝග තියෙනවා අපේ ශ්වසන මාර්ගයට ආවට පස්සේ ඔව අපේ ශ්වසන මාර්ගය හිල් කරනවා. හිල් කරලා අර මේ පටක විනාශ කරලා එපෙන ඇලි පටක ටික විනාශ වෙලා යනවා. ඒකෙන් ශ්වසන කරන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා. අපි ඕකට කියනවා මොකද්ද? සිලිකෝසිස්. ඔය ටික තමයි රෝග ටික. හොඳට බලාගන්න. ඔය ටික තමයි ඉතින් මේ ශ්වසන මාර්ගය ගැන කතා කරන්නේ. පොඩි කෑල්ලක් ශ්වසන මාර්ගය ගැන තියෙන්නේ. ලොකුවට බලාගන්න නැහැ. ශ්වසනය කරන්නේ ඉස්සෙල්ලාම අපි කතා කළා අභ්‍යන්තර බාහිර ශ්වසනය, ආශ්වාසය ප්‍රාශ්වාසය, ඊට පස්සේ ගර්තවල ඔක්සිජන් ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා, ඊට පස්සේ සෛලීය ශ්වසනය. ඔය ටික පාඩම් කරගන්න. හරි තමයි. ස්පෙෂල් පරිවිඩයක් තියෙනවා. ඔයගොල්ලන් ලොකු වාසියක් වෙන එක. ඔයගොල්ලන්ට ලොකු වාසියක් වෙනවා. එකක් තමයි අපි පටන් ගන්නා ප්‍රෝග්‍රෑම් එකක් 2026 2026 O level ලියන ඕගොල්ලන්ට පටන් ගන්න ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක තමයි ඕගොල්ලන්ගේ තියෙන පාඩම් 35ක් විද්‍යාව. විද්‍යාව තියෙන පාඩම් 35ම අපි ඕගොල්ලන්ට දෙසැම්බර් වල එක්සෑම් තියෙන්නේ දෙසැම්බර් වෙද්දි කවර් කරනවා. විද්‍යාව පාඩම් 35ම දෙසැම්බර් වෙද්දි අපි කවර් කරලා දෙනවා ඕගොල්ලන්ට. ඔක්කොම මතක් කරලා මේ වගේ හැම පාඩමක් මීට වඩා ඩීප් ගිහිල්ලා මතක් කරලා ටියුට් එකක් දීලා ප්‍රශ්න කරවලා අපි රිවිෂන් එකක් යනවා. ඒත් එක්කම පේපර් ඩිස්කෂන් එකකුත් යනවා. ඔය දෙකම යනවා. පාඩම උගන්වනවා, පාඩමෙන් පාඩමෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ වෙනම දවසක් කරා පේපර් එකක් දීලා ඒ පේපර් එක අපි ඩිස්කස් කරනවා. 10 වසරට එක ක්ලාස් එකක් කරනවා, 11 වසර පාඩම් වලට වෙනම ක්ලාස් එකක් කරනවා. පේපර් ක්ලාස් එක වෙනම දවසක්. කොන්නෝම තමයි යන්නේ. දවස් 3ක් තියෙනවා. ඕගොල්ලන්ට අනිවාර්යයෙන් ඔන්න ඕක හරියට කරොත් ඒ ප්‍රශ්නයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. පට්ටම ලේසි විදිහට පාඩම් ටික කියලා දෙනවා. ඕගොල්ලන්ට සුපිරියටම තේරෙන්න. ආයේ ගෙදර ගිහින් බලන්න දෙයක් නැහැ. පේපර්ස් කරද්දී ආයෙ මතක් වෙනවා. එකපාරින් මතක හිටින්න හොඳටම මේ වැඩේ කරලා දෙනවා අපි. පේපර්ස් දවස් 3ක් යනවා. තියරි ටික උගන්වන්න පේපර් වෙනම කරනවා. තියරි ටික උගන්වලා ඒ තියරි ටිකනු පේපර් කරනවා. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. පටන් ගන්නවා. අපි පටන් අරන් තියෙන දැනටත් සති දෙකක් විතර ගිහින් තියෙන්නේ. මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. විස්තර ගන්න. විස්තර අරගෙන ගෲප් එකට ජොයින් වෙන්න. ලොකු වැඩක් තියෙන මේක ලොකු වැඩ පිළිවෙලක් දවස් 3ක් යන හැම ඕගලන්ට විභාග වෙනකම් හැම සතියකම මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. පාඩම් 35ම කවර් කරනවා ප්‍රශ්නත් එක්ක. ඉතින් එකතු වෙන්න කියලා ඕගොල්ලෝ හැමෝටම මම ආරාධනා කරනවා.